ආයුබෝවන් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා පැතොම් ඉලෙක්ට්‍රොනික YouTube channel එකට. අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඩයෝඩ් සම්බන්ධව. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහත් වෙන රතු පාට බටන් එක ඔබලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් ගෙන්න ගන්න. අපි එන යමු අද වීඩියෝ එකට. ඩයෝඩ් එකක් කියලා කියන්නේ අර්ධසන්නායක මූලද්‍රව්‍ය වන සිලිකන් හෝ ජර්මනියම් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති ඉලෙක්ට්‍රොනික උපාංගයක් අපි ඩයෝඩ් එකක් කියලා හඳුන්වනවා. මේ ඕනෑම ඩයෝඩ් එකක බාධක විභවයක් තියෙනවා. සිලිකන් වලින් හදපු ඩයෝඩ් එකක බාධක විභවය 0.7ක් වෝල්ටේජ් වෙනවා. ඒ වගේම ජර්මනියම් වලින් හදපු ඩයෝඩ් එකක බාධක විභවය 0.3ක් වෝල්ට් වෙනවා. උදාහරණයක් විදිහට අපි වෝල්ට් 5ක විදුලිය ඩයෝඩ් එකක් කරා යවුවොත් සිලිකන් ඩයෝඩ් එක ගන්නම් එකකින් අපිට වෝල්ට් 0.7ක් අඩු වෙලා තමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ වෝල්ට් 4.3ක් තමයි අපිට ඩයෝඩ් එකකින් එළියට අවුට් කරගන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම ජර්මනියම් ඩයෝඩ් එක ගන්නම් ඒ ඩයෝඩ් එකෙන් වෝල්ට් 0.3ක් අඩු වෙලා තමයි අපිට ලැබෙන්නේ. ඉතින් අපිට මේ අඩු වෙන වෝල්ටේජ් එක අපි බාධක විභවය කියලා හඳුන්වනවා. අපි මේ ඩයෝඩ් එකට විදුලිය ලබා දෙනකොට ධන ඍණාග්‍ර වලට නිවැරදිව විදුලිය ලබා දෙන්න ඕන. සාමාන්‍යයෙන් ධන ඍණ මාරු කරලා දුන්නොත් එහෙම අපි මේ ඩයෝඩ් එකේ බාධක විභවයට වඩා වැඩි වෝල්ටේජ් දාවයක් එම ඩයෝඩ් එක හරහා ගමන් කරොත් එම ඩයෝඩ් එක පිලිසේ යමට ඉඩ තියෙනවා. අපි දැන් බලමු ඩයෝඩ් වර්ග මොනවද කියලා. ඔයාලට දැන් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඩයෝඩ් වර්ග කිහිපයක් ගැන. මුලින්ම තියෙන ඩයෝඩ් වර්ගය තමයි ඍජුකාරක ඩයෝඩ්. ඊළඟට තියෙනවා ඩයෝඩ් සේතු. ඒවත් බ්‍රිජ් ඩයෝඩ් කියලා අපි ඒවට හඳුන්වනවා. ඍජුකාරක ඩයෝඩ් එහෙම නැත්නම් මේ ඩයෝඩ් හතරක් එකතු කරලා තමයි මේ බ්‍රිජ් ඩයෝඩ් එකක් එහෙම නැත්නම් ඩයෝඩ් සේතුවක් නිර්මාණය කරලා තියෙන්නේ. මීට අමතරව සෙනර් ඩයෝඩ්, ආලෝක විමෝචක ඩයෝඩ්, ෂොට්කි ඩයෝඩ් ආදී වශයෙන් ඩයෝඩ් වර්ග කිහිපයක්ම අපිට දැක ගන්න පුළුවන්. ඍජුකාරක ඩයෝඩ් අඩු සංඛ්‍යාත සහිත ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය සරල ධාරා වෝල්ටීයතාවය බවට පත් කර ගැනීමට අපි ඍජුකාරක ඩයෝඩ් භාවිත කරනවා. මේවා අර්ධසන්නායක ඩයෝඩ් විදිහට හඳුන්වනවා. ඒ වගේම මෙම ඩයෝඩ් අපිට විවිධ ඇම්පියර් ප්‍රමාණයන්ගෙන් වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඇම්පියර් 1 සිට ඇම්පියර් 10 දක්වා මෙම ඍජුකාරක ඩයෝඩ් අපිට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. මෙම ඩයෝඩ් සරල ධාරා බවට පත් කිරීමට අමතරව ආරක්ෂක උපාංගයක් විදිහටත් අපි ඉලෙක්ට්‍රොනික පරිපථයක භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රොනික පරිපථයකට විදුලිය ලබා දෙනකොට ධන ඍණ මාරු වුණොත් එම උපාංගයට එහෙම නැත්නම් මේ පරිපථයට සිදුවන හානිය වළක්වා ගැනීමට ආරක්ෂක උපාංගයක් විදිහට අපිට මේ ඩයෝඩ් එක යොදා ගන්න පුළුවන්. ඒ වගේම මෙම ඍජුකාරක ඩයෝඩ් අපි ඉලෙක්ට්‍රොනික පරිපථයට සම්බන්ධ කරනකොට ගොඩක් වෙලාවට අපි පෙර නම්බරුවට එහෙම නැත්නම් එම ඩයෝඩ් එකේ ධනාග්‍රයට ධන විදුලියත් අවුට්පුට් එක විදිහට ඍණාග්‍රයෙන් විදුලිය ලබා දෙන විදිහටත් තමයි අපි මේක ඉලෙක්ට්‍රොනික පරිපථයකට සම්බන්ධ කරද්දී සම්බන්ධ කරගන්න ඕනේ. ඒකට අපි කියනවා පෙර නම්බරුවට සම්බන්ධ කරනවා කියලා. සෙනර් ඩයෝඩ් අපි මේ ඩයෝඩ් වර්ගය භාවිත කරන්නේ DC කරපු වෝල්ටේජ් එකක් ස්ථායීව ලබා ගැනීමට. උදාහරණයක් අපි විදිහට අපි DC කරේ 12 වෝල්ට් විදුලියක් නම් අපිට විදුලිය 5 වෝල්ට් වලට ලබා ගන්න ඕන නම් අපිට 5 වෝල්ට් සෙනර් ඩයෝඩ් එක භාවිත කරලා අපිට මේ විදුලිය 5 වෝල්ට් වලට අඩු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මේ ඩයෝඩ් එක සෑම විටම පරිපථයක යොදනකොට පසු නඹරුවට තමයි යොදන්නේ. ඍජුකාරක ඩයෝඩ් පෙර නඹරුවට යෙදුවට සෙනර් ඩයෝඩ් අපි යොදන්නේ පසු නඹරු විදිහට. මේම සෙනර් ඩයෝඩ් අපිට වෙළඳ පොලෙන් විවිධ වෝල්ටීයතාවයන්ට ගැලපෙන විදිහට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම වොට් භාගය සහ වොට් එක වශයෙන් වොට් ප්‍රමාණය අනුවත් එම සෙනර් ඩයෝඩ් අපිට වෙළඳ පොලෙන් මිලදී ගන්න හැකියාව තියෙනවා. ආලෝක විමෝචක ඩයෝඩ් හේවත් LED. මෙම ඩයෝඩ් වර්ගයට විදුලිය ලබා දුන්නාට පස්සේ අපිට මේ ඩයෝඩ් එකෙන් ආලෝකය ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙම ඩයෝඩ් වලට අපි කියනවා ආලෝක විමෝචක ඩයෝඩ් කියලා. මේ වගේ ධන සහ ඍණ කියලා අග්‍ර දෙකක් තියෙනවා. මේ වගේ ධනාග්‍රයට ධන විදුලියත් ඍණාග්‍රයට ඍණ විදුලියත් ලබා දුන්නොත් පමණයි මෙම ඩයෝඩ් වර්ගයත් වැඩ කරන්නේ. ඒ කියන්නේ පෙර නඹරුවට තමයි අපි මේ ඩයෝඩ් එකට විදුලිය සපයන්න ඕනේ. ධන ඍණ මාරු වෙලා විදුලිය ලබා දුන්නොත් මෙම ඩයෝඩ් එක එහෙම නැත්නම් LED බල්බ් එක වැඩ කරන්නේ නැහැ. ඩයෝඩ් එක අපිට මල්ටිමීටර් භාවිත කරලා පහසුවෙන්ම පරීක්ෂා කරගන්න පුළුවන්. අපි මුලින්ම කරන්න ඕන මල්ටිමීටර් අරගෙන මල්ටිමීටරේ පරාස ස්විච් එක ඩයෝඩ් මොඩ් එකට දාගෙන මල්ටිමීටර් රතු වයරේ ඩයෝඩ් එකේ ධනාග්‍රයටත් මල්ටිමීටරේ කළු වයරක ඩයෝඩ් එකේ ඍණාග්‍රයටත් කියලා පරීක්ෂා කරනකොට සිලිකන් ඩයෝඩ් ගන්න වෝල්ට් 0.7ක ප්‍රමාණයකුත් ජර්මනියම් ඩයෝඩ් ගන්න වෝල්ට් 0.3ක ප්‍රමාණයකුත් අපිට මල්ටිමීටරෙන් නිරීක්ෂණය වෙනවා. මේ විදිහට මල්ටිමීටරෙන් ඩයෝඩ් එකේ කිසියම් වෝල්ටීයතාවයක් එක දිශාවකට පමණක් නිරූපණය කරන්න ඕන.
මල්ටිමීටර අග්‍ර දෙක මාරු කරලා ඩයෝඩ් එකට සම්බන්ධ කළාට පස්සෙත් මේ විදිහටම දෙපසටම කිසියම් මගයක් පෙන්වනවා නම් එම ඩයෝඩ් එකට හානි වෙලා තියෙනවා. අපි එහෙනම් කරන්න ඕන වෙන අලුත් ඩයෝඩ් එකක් ඒ ස්ථානයට යොදන්න ඕන. ඉතින් මේ විදිහට තමයි ඩයෝඩ් එක අපි පහසුවෙන්ම මල්ටිමීටර භාවිත කරලා පරීක්ෂා කරගන්නේ. අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දුන්නා ඩයෝඩ් සම්බන්ධව. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම මොකක් කර ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහතින් රතු පාට බටන් එක ඔබලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එක ගෙන ගන්න. අපි එහෙනම් තවත් මෙවැනිම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.